මම විශ්වාස කරනවා අපෝ ડોක්ටර් විදියට ගිහිල්ලා ප්‍රයිවට් එක අතුරු ගිරිය කොයි හරි කඩයක් අරන් පේන් කරලා හවස ලෙඩ්ඩු බලනවා කියලා ඉන්නවා ඉතින්. Rapidex වෙනසකට කැමති ඔබට දැනෙන වෙනසක් දිවෙන ප්‍රාති සියලුම සැලවලින් ලබාගත හැකියි. ඔබතුමා හිතනවද විපක්ෂයේ මේ යන වැඩිපිළිවෙල ප්‍රමාණවත් කියලා මේ පොඩ්ඩක්වත් නැහැ. මමයි චාමර සම්පත් අයියයි නැත්තම් ওই විපක්ෂයේ මම හිතන්නේ අපි දෙන්න නැති වෙනවා. දැන් අපි දෙන්නට කවුරුත් සපෝට් කරන්නේත් නැහැ නේ. දැන් විපක්ෂයේ ඉන්න කවුරුත් අපිට සපෝට් කරන්නේත් නැහැ. අපිට ඒක ටීම් විදියටවත් කතා කරන්න ඉන්නෙත් නැහැ. දැන් සමහරු ඉන්නවා දැන් සජිත් ප්‍රේමදාසගේ පක්ෂයකින් සමහරු අයියලා ඉන්නවා. නලින් මණ්ඩාර අයියා ඉන්නවා. නැත්තම් සුජීව සනසිංහ අයියා ඉන්නවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අපිට කතා කරනවා. අක්කලා ඉන්නවා. ඒගොල්ලෝ කතා කරනවා. හැබැයි මම හිතන්නේ එකම මේකට විදියට මම හිතන්නේ කවුරුත් විපක්ෂ විදියට වැඩ කරන්නේ තමන්ගේ පෞද්ගලික පොලිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එක රන් කර යන්නේ. මම හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම සුදුසු නෑ කියලා මම විශ්වාස කරනවා. මන්ත්‍රීතුමා මොකද ඒකෙන් සපෝට් එකක් දෙන්නේ නැති ඔබතුමා? නෑ එතුමා සාමාන්‍යයෙන් එයාගේ වැඩපිළිවෙලක් අරගෙන යනවා. මම හිතන්නේ ඔක්කොම එකට ඉන්න ඕන කියන කතාවට මම හිතන්නේ ගොඩ සැරේක ඔය රනිල් හිටපු ජනාධිපතිතුමායි ඊට පස්සේ ඔපොසිෂන් ලීඩර් සජිත් ප්‍රේමදාසත් එකතු වෙලා වැඩ කරන්න ඕන කියලා මම හිතන්නේ කලින් ඔය එකක් කතා කරනවා. ඊට පස්සේ නවත්තනවා. ඊට පස්සේ කතා කරනවා. එහෙම එකතුම විපක්ෂයක් මම දැක්කේ නෑ කොහෙවත්. ඇත්තටම විපක්ෂ ናයක වෙන්න ඕන කවුද? හරිනම් වෙන්න නෑ මට එහෙම ආසාවක් නෑ. මම වරදිලා ඒ පුටුවේ ගිහලා වාඩි වුණා. ඇත්තටම මම හිතන්නේ විපක්ෂ නායකතුමා වෙන්න ඕනේ කවුරු කරි හොඳ පණ තියාගෙන ඉන්න එකන. soft spoken personality එකට විපක්ෂ නායකතුමා වෙන්න බෑ. දැන් අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට තියෙන ප්‍රශ්නය එයා very soft. ඒ කියන්නේ විපක්ෂයේ ඉඳලා වාඩි වෙලා ඉඳලා මල් විසු කරනවා නම් හරියන්නේ නැහැ. ගල් විසු කරන්න ඕනේ. ඒක දැනගන්න නැත්නම් මම දන්නේ නැහැ. ඉතින් මෙතනින් අතනින් මල් විසු කරනවා. අතනින් මෙහාට මල් විසු කරනවා. ඒක නම් මම හිතන්නේ සුදුසු නැහැ කියලා මම විශ්වාස කරනවා. එහෙනම් තාම එක්කෙනෙක් නෑ. තාම විපක්ෂයේ චාමර අයියාට බෑ. ඉතින් චාමර අයියාට කතා කරන්න පුළුවන් අනිත් වෙල ටිකක් කරගන්න බෑනේ. නාමල්ට ඉතින් 2029 තියෙන ඡන්ද තියෙන ඉඳ නාමල්ට විපක්ෂ නායකතුමා පෝස්ට් එකක් ගන්න ඕනේ නැහැ. ඌ ජනාධිපති වෙයි. මේක රෙකෝඩ් කරලා තියාගන්න. මම ඉන්නේ මේ දේශපාලනයකින් ඒ කාලේ. හැබැයි ජනාධිපති වෙයි බලන්න. මං කිව්වා විජයි එයි කියලා. එතකොට කවුරුත් විශ්වාස කරේ නැහැ. මට කිව්වා පිස්සා කියලා. උන් එතුමා ආවිල්ලා ඉන්නවා. ඒ වගේ 2029 නාමල් එයි. ඕක කාටවත් නවත්තන්න බෑ. ඒක මට එහෙම පෞද්ගලික ආසාවක් නැහැ නාමල් එන්න ඕනේ කියලා. ඒ වුණාට රට තියෙන තත්ත්වයට මිනිස්සු අපව කරලා දෙයි රාජපක්ෂලාට. ඔබතුමාට බාර දුන්නොත් අපි කරමුද? අනේ එපා මම මේ මන්දිර දුර බාර දීලා යන්නේ මගේ සෙක්‍රටරියට. එයා එනවා තව මාස දෙක තුනකින් එයා මං ගෙනලා මෙතනින් දානවා. ඒ නිසා මට මම ඉතින් ආයේ රක්ෂාවට යනවා. ඔය ડોක්ටර් විදියට වැඩ කරන්න බෑනේ. මේක මොනවා කරන්නද මෙතන? නෑ මේ ඇති මේකේ. ඇත්තටම මේක ඇත්ත කියලා මිනිසුන්ට පෙනී හිටිනවා නම් මේක ජීවත් වෙන්න බලනවා. නඩුව 29 අදත් නඩුවට අවිල්ල ගියා යන්නේ. බොරු නඩුවක් චෝදනාවක් දාලා තියෙන නිසා නඩුව 29ක් දාලා රජය කටවනවා නම් අපි ගිහිල්ලා මිනිසුත් අපිට සපෝට් එකක් දෙනවා. හැබැයි මම විශ්වාස කරනවා අපෝ ડોක්ටර් විදියට ගිහිල්ලා ප්‍රයිවට් එක අතුරු ගිරිය කොයි හරි කඩයක් අරන් පේන් කරලා හවස ලෙඩ්ඩු බලනවා කියලා ඉන්නවා ඉතින්. රක්ෂාව තියෙනවා.